හාමුදුරුව මට පෙන්නුවා මෙයා තමයි ප්‍රධාන දායකයා කියලා. මම හොඳයි කිව්වා. ඒ ගමන කිව්වා හිටපු മന്ത്രിවරයෙක්. මං කිව්වා චි ජරාවක් කියලා මං නිකමට කිව්වා. ඒ ගමන මිනිස්සයා මන් දිහා බැලුවා දුකෙන් වගේ. මං කිව්වා නෑ නෑ මං එහෙම කියන්න හේතුව හිටපු කියලා කිව්වනේ. හිටපු മന്ത്രിවරයෙක් ඉන්න മന്ത്രിවරයෙක් කිව්වනම් මං සතුටු වෙනවා. වෙන දෙයක් නෙමෙයි. උඹේ තැන උඹ ආරක්ෂා කරගත්තා කියලා. උඹට හිටපු තැන නැති උනේ ජරාව හින්දානේ. මොකක් හරි. ඔක මම නෙමෙයි කිව්වේ. එදා උඹ ඡන්දෙට ඉදිරිපත් වෙච්ච දවසේ මේ පලාතෙම උඹ හොඳ නැති ජරාවක් කියලා උඹ වයින් කෙරුවානේ. ඒකෙන් උඹට ඒක නැති උනේ. ඔක තමයි පුතේ ඇත්ත. යමන්කෝ ඉතුරු ටික බනට ගියාම මං කියන්නම්. කියලා මූට කියලා එක්කන් ගියා. බන ඇහුවා පැය දෙකම පුතේ ඔහොම ඉඳගෙන. උගේ කරේ තිබ්බා 8 සයිස් ලනු තියෙන්නේ. නයිලෝන් ලනු තියනවා නේද 8 සයිස් එකේ. ආන් ඒ ලනුවක් විතර රත්තරන් දම්බැලක් කරේ තිබ්බා. මෙහෙම බද්ද පරියන්කෙන් ඉන්නකොට ඔඩොක්කුවේ රැඳෙනවා. ජනක උඹට වඩා ලොකු බේස්ලට් එකක් අතේ තිබ්බා ගරුණෙක් විතර ඇති. මෙහෙම වන්දනා කරගෙන ඉන්නවා. මේ පැත්තත් දිලිසෙනවා මේ පැත්තත් දිලිසෙනවා. පිස්සෙක් වගේ පුතා මුදු. මහදන සිතාන කෙනෙක් විදිහට තමයි රංගපෑවේ. මම බණ කියලා ඇවිල්ලා සතියකට විතර පස්සේ වරකපොළ බණකට යනවා. ප්‍රවෘත්ති වලට කියනවා රේඩියෝ එකේ මාතර තලාව අඟුණකොළ පැලැස්ස ප්‍රදේශයේ මහා පරිමාණයේ කුඩු ජාවාරම් කළු දැලේ මනම් පේරි කියලා කිව්වා. බලන්න. මගේ ඇස් දෙක తాවකාලිකව රවට්ටාපු ඌ එදා හිටපු දාස් ගානම් මිනිස්සුන්ගේ ඇස් රවට්ටාපු ගමේ පන්සලේ හාමුදුරුවන්ගේ ඇස් රවට්ටාපු අය මරණයෙන් සමුගෙන යනකම්ම ඌගේ ජීවිතේ රවට්ටා ගත් එකෙන් අත මිදෙන්න බෑ. මේ හැම මිනිහෙකුටම උරුම ධර්මය ඕක. අපි ලෝකේ රවට්ටන්න හැදුවාට අපිමයි රැවටෙන්නේ. දැන් පුරුවිට ගෑණියෙක් අනියන් සම්බන්ධතාවයක් පවත්වාගෙන යනවා මිනිහට හොරෙන්. මිනිහව රවට්ටන්න මිනිහට ඉතින් පුදුම සෙනෙහසකුත් පානවා. ගෙදර ආපුවාම තට්ටු කරලා ආහාරයෙන් මෙහෙන් කැරකිලා අර මිනිහාගේ අවශ්‍යතාවයන් පියවන විදිහට කටයුතු කරලා මිනිහව රවට්ටනවා. කී දවසකටද මහත්තයා අපි කොච්චර ඔවාගේව දැකලා තියෙනවද මේ පොලිසිය ඇතුලේ නේද? මේ සමාජය ඇතුලේ. කී දවසකටද රවට්ටන්නේ? එහෙම හැමදාම රවට්ටාගෙන ඉරු මිනිහා කෝ? නෑ පුතේ. එහෙම එකක්වත් නෑ. ඔක්කොම මිහි පිට ditta ධම්ම වේදනීය වශයෙන්ම පටිසන්ධීලා හෙලිදරව් වෙලා සමහරු ජීවිතෙන්ම සමුගෙන ගියා. සමහරු සදාකාලික ආබාධිතයෝ වුණා. සමහරු වෛරක්කාරයෝ හැටියට සමාජයේ දෙපැත්තේ ඉඳගෙන කා ගන්නවා. සමහරු එක ගෙදර දීග කනවා මැරිලත් නෙමෙයි පණත් නෙමෙයි. මේක තමයි ඇත්ත. ධර්මයේ තියෙන්නේ පුතේ ඕන් ඔය වංචනික ලෝකයෙන් අත මිදලා සත්‍යවාදී මිනිසෙකු ලෙස ජීවිතේ විඳින්න මිසක් ජීවිතේ විඳවන්න නෙවෙයි. ජීවිතේ දිනන්න මිසක් ජීවිතේ පරදින්න නෙවෙයි. සැනසීම ලබන්න මිසක් අපා දුක් විඳින්න නෙවෙයි. තව අසුනක් කවුරු හරි කෙනෙක් තබන්න එතකන්
ඔහොම ලද පමණින් සතුටු වෙන්න. මම ඔක අපේ ස්වාමීන් වහන්සේලාට කියලා තියෙනවා. අතරමඟදී ආවහම මිනිස්සු අපේ මෙවුන්ට බැන්නට මොකද තව සාසන ලැබි බවක්. ඒක මේ අවබෝධයෙන් නෙවෙයි, බෞද්ධ දර්ශනය පිළිබඳ අවබෝධයෙන් නෙමෙයි, සංස්කෘතිය ඇතුලේ ආගමික වශයෙන් ලබාගත් ලැබිකමක් හාමුදුරුවෝ කෙරෙහි තියෙනවා. ඒ තියෙන නිසා මේ දසමනක් අවධානයක එක අරමුණක තියාගෙන බණක් කියන්න හදනකොටම සෙනග ගොඩ මැද්දෙන් ආපු ගමන් අර ඔක්කොගෙම අවධානය බිඳිලා කැඩිලා නැති වෙලා යනවා. ඒකට කරන්න ඕනන්නේ එන්න කියපු වෙලාවට එන්න බැරි නම් නෑවිත් වැඩ ඉන්න එක හොඳයි. ඒක තමයි ඇත්තම විය යුතු දේ. මේක තරහට නෙමෙයි මම කිව්වේ, මතු දවසක පුංචි හාඳුරු කෙනෙක්වත් එවැනි දෙයක් නොකරන්න වග බලා ගන්න ඕනේ. මම දැකලා තියෙනවා දානේ ගෙවල් වලට එනකොට සමහර ස්වාමීන් වහන්සේලා දානේ වළඳනවා. එතකොට මේන් තව හාඳුරු කෙනෙක් වඩිනවා. අර මිනිස්සු ආය අසුම් පනවන්න ඕනේ, පාදෝවණය කරන්න ඕනේ, අර සියල්ලම කලබගෑනියක් වෙලා යනවා මගදී. පාන්සු කූලේ දෙනවා. මිනිස්සු අඬ අඬා හිටපුවම බොහොම අමාරුවෙන් හීලා කොල්ලා හාඳුරුවෝ බනහඬ සලස්සනකොටම මේන් වඩිනවා. එතකොට අර අවධානයකට ගත්ත එක අරමුණකට ගත්ත තැම්පත් කරපු අය කලබගෑනියකටපත් වෙනවා. ඒ හින්දා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වන පිරිසේම ඇයෝ තම භූමිකාව, තම වගකීම, තම යුතුයකම මනාකොට හැමතිස්සෙම රඳවාගෙන තමා තුළ ප්‍රායෝගික ලෝකය ඇතුලේ හසුරුවන්න වීරිය කරන්න ඕනේ. එතකොට සිදුවෙන බොහෝ ගැටලු निराකරණය කරන්න හරිම ලේසි. අපරාධ නවත්තන්න හරිම ලේසි. වෙනස් කරන්න ඕන මේ ලෝකේ, ඒක වෙනස් විය යුතු තැනදීම. නැත්තම් පින්නතුනි විනාශ වුණාට පස්සේ වෙනස් කරලා වැඩක් නැහැ. දැන් බලන්නකෝ යුරෝපා රටවල් වල මේ දවස්වල බොහෝ රටවල් වල ළමා ලෝකයටම දුරකථන පාවිච්චිය තහනම් කළා. හැබැයි වෙන්න ඕන දේ වෙලා ඉවරයි. දැන් අපේ රටේ තවම නැහැ. අපේ රටටත් වෙන්න ඕන දේ වෙලා තියෙන්නේ. තවත් ටිකක් මේක නැත්තටම නැති වෙලා ගියාට පස්සේ යම් දිනක නවත්තයි. එතකොට අපි නැති වෙයි. නමුත් දැන් අර රටවල් වල නවත්තන්නත් කලින් මම බනට කිව්වා ඔක නවත්තන්න ඕන එකක් කියලා. ළමා ලෝකයට මේක ගලපන්න බැරි එකක්. ඉස්කෝලවලට උගන්වන්න කියලා අනුමත කරනකොට මම කිව්වා කෑවා ඉවරයි. මුළු අධ්‍යාපනයම ළමා ලෝකයේම කණ්ඩ හදාපු එකක් ඔය ගෙනාවේ. මොන මෝඩයාගේ අධ්‍යාපනඥයාගේද මේක කියලා. අධ්‍යාපනය පිළිබඳ ප්‍රඥාවක් තිබ්බ එකෙක් නම් මේ වාගේ වැඩක් කරයිද? ත්‍රිලවුන්ට දැලිපිහා දුන්නා වාගේ වැඩක් නේද මේ කෙරුවේ? එහින්දා පුතේ අපේ වගකීම් යුතුයකම් මනාකොට අවබෝධයෙන් ඉෂ්ට කළේ නැත්නම් ඒ සමාජය විනාශ වෙනවා. එහින්දා වරදක් දැක්කොත්, නොගැලපෙන දෙයක් දැක්කොත් ඒක ඒ වෙලාවෙම නිදොස් කරගන්න පුළුවන් නම් ඒක තමයි වටින්නේ. එඳ අවබෝධයෙන් කටයුතු කරන්න මහන්සි ගන්න. බෞද්ධයාගේ අත්පොතේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ සහස්ස වර්ගයට අයිති මේ ගාථාවට අදාළ කතාව කවිවලට ලියලා තියෙනවා. ගීතවලට ලියලා තියෙනවා. කතාන්දරවල තියෙනවා. කෙටි කතා තියෙනවා. නවකතා තියෙනවා. චිත්‍රපටි තියෙනවා. ඒ වගේම නාට්‍ය ටෙලි නාට්‍ය තියෙනවා.
ඒ තරම් වටින ධර්ම කාරණා ටිකක් මේ ගාථාවේ උගන්වන නිසා ඒ ගාථාවේ කතන්දරය රූගත කරලා විවිධ කාරණා ඔස්සේ සමාජගත කළා. අපි ගත්තේ නැහැ. අපි ගත්තේ නැහැ ඒක. ඔයාලට ඇහිලා ඇති අමරදේව මහත්තයා කියනවා නීල වරල නිල් චාමර පවන් සලන්නේ කුණ්ඩල කේසී කතාව මොකද්ද? පාසකම්මලා හොඳලා හැම ගහලා යන්න මම මේ ආවේ. කතාව කුණ්ඩලකේසි කතා වස්තුව. අහලා තියෙනව නේද? ටෙලි නාට්‍ය බලලා තියෙනවා, නාට්‍ය බලලා තියෙනවා, දෙබස් කතන මුද්‍රා ගීත නාට්‍යවල මං 6-7 වතාවක් බලලා තියෙනවා නාට්‍ය පොළවල් වලට ගිහිල්ලා කොල්ලෝ කාලේ. මේ මෑතකදී මං චිත්‍රපටිය බැලුවා. ඒ කතාව අනුසාරයෙන් මේ ගාථාවේ නිරූපිත අර්ථය ලෝකයට දෙන්න ජපන් චිත්‍රපටියක් හදලා තියෙනවා. ජපන් බෞද්ධනේ චිත්‍රපටියක් තියෙනවා. මම ඒ චිත්‍රපටිය බැලුවා මේ ළඟදී. ආමුදුරුවරුන්ට චිත්‍රපටි බලන්න හොඳය නේ. ඕන් ආවා ගැටලුවක්. ආඳුරුවාඩේ චිත්‍රපටි බැලුවලු කාගම ආඳුරු. බුදුහාමුදුරුවෝ දවසක් කෙටි චිත්‍රපටියක් නිර්මාණය කරලා ගෑණියක්ව හීලා කෙරුවා. ඕ ගෑනුන්ට ඒ කාලේ ඉඳලම තිබිලා තියෙනවා මොකද්ද ඔය එකක් හීලා කරන්න අමාරුයි. ඒ හින්දා චිත්‍රපටියක් හැදුවා බුදුහාමුදුරුවෝ. බිම්බිසාර මහරජුරවන්ට කියලා සම්පත්දායකයෝ එකතු කරගෙන ලස්සන චිත්‍රපටියක් හැදුවා. අම්මලාට මතක් වුණාද? ගෑණි කවුද කියලා? කේමා බිසවුන් වහන්සේගේ මාන්නය බිඳලා කේමාව උපාසිකාවක් කරන්න බුදුරජාණන් වහන්සේ කෙටි චිත්‍රපටියක් හැදුවා. එක වචනයක්වත් පාවිච්චි කරන්නේ නැතුව.